ඔබ ඊටාම කල්පනාකාරී වෙන්න තමන් සම්බන්ධ බාහිර පාර්ශවයක් ඔබගේ තර්ජන ගර්ජන නිසා සමහර විට යහපත්ම වෙන්න පුළුවන් නේ. ඒත් ඔබ හිස්ම ඉන්න පුළුවන්. ඔබ කිසිම දෙයක් පුහුණු නොවී ඉන්න පුළුවන්. ඔබ පොඩ්ඩක්වත් දේවල් හදාගන්නේ නැතුව ඉන්න පුළුවන්. මැරෙනකම් සමහරව ඉන්නවා ගොඩාක් වයසට ගිහිල්ලානේ. හැදෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ගොඩක් අයට දේවල් කියලා අවවාද කරලා ඒ අවවාද අහලා ඇත්තටම ගොඩ ගියපු අය ඉන්නවා. හැබැයි අවවාද දීපු මිනිහා හැමදාම එක තැන. එයා විනාශ වෙලා. එයා පෙරහිලා ගිහලා. එයා නැත්තට නැති වෙලා. ගොඩාක් වයසට ගිහලා පොඩ්ඩක්වත් වෙනස් නොවිච්ච අය කොච්චර ඉන්නවදනේ? කොච්චර ඉන්නවද පින්නතේ? ඒකින්ද මම ඔබට කරුණාවෙන් යෝජනා කරනවා මේ තමන්ව බලා ගැනීම කියන එක තමන්ගේ හිත හදා ගැනීම කියන එක බරපතල විදියට ගන්න. දැඩිව ගන්න. අපි අනුන්ට උදව් කරන්න ඕනි. අනුන්ට මඟ පෙන්වන්න ඕන. අනුන්ව බේර ගන්න ඕන. විශේෂයෙන්ම අපි ශිෂ්‍ය නමලා ඔය ඇත්තෝ මේ ලෝකෙට ගෙනාපු ආදරණීය දරුවෝ ඒගොල්ලෝ බේර ගන්න ඕන. ඒගොල්ලෝ හරි පාරේ ආවන්න ඕනේ. අපේ රාජකාරී අපේ වගකීම අපි කළ යුතුයි. හැබැයි අපි අපිව බලා ගන්න ඕනේ. අපිට අපිව බලා ගන්න බැරි වුණොත් නේ. අපිට අපිව හික්මව ගන්න බැරි වුණොත් අපි මොන තරම් ඛේදවාචකයක ඉන්න මිනිස්සු වෙයිද? සබුද්ධිමත් වෙන්න. ගොඩාක් කල්පනාකාරී වෙන්න. තමන්ව බලා ගන්නනේ. මේ ලෝකේ ඔබව බලා ගන්න කවුරුත් නැහැ. ඔබගේ හිත බලා ගන්න ඕන ඔබ විසින්මයි. ඔබ විසින්මයි. බාහිර දේවල් පාලනය කරන්න ඕන තරම් ක්‍රම හොයාගන්න පුළුවන්. ඒත් හිත පාලනය කරගන්න එක, හිත හදාගන්න එක, හිත දමනය කරගන්න එක, හිත පිරිසිදු කරගන්න එක, ඒක තමන් කරගන්න ඕනි දෙයක් වෙනතුයි. ඒක ඔබට පුළුවන්. ඒක ඔබට නොහැකි දෙයක් නම් භාග්‍යවතුන් වහන්සේ ඔබට ඒක කරගන්න යයි කියන්නේ නැහැ. ඒක කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ඒකට මඟ පෙන්වලා තියෙනවා. උන්වහන්සේ වදාළේ මක්ඛාතාරෝ තථාගතා. තුම්මෙහි කිච්ඡංගත. නුඹලාට අයිති කොටස නුඹලා කරන්න ඕන. අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේට බුදුවරුන්ට කරන්න පුළුවන් දේ තමයි මඟ පෙන්වන එක. තමන්ගේ කොටස තමන් කරගන්න ඕන. අපි රටක් විදියට, ජාතියක් විදියට, සමාජයක් විදියට ඉස්සරහට යන්න උනත් අපි ආදර්ශ සම්පන්න වීම තමයි අතිශයින් වැදගත්. ඒ කියන්නේ තමන් ආදර්ශ සම්පන්න වීම ඉතාම වැදගත්නේ. ඉතාම වැදගත්. තමන් හොරෙක් නොවි තමයි අනිත් අයට කියන්න ඕන මේ රටේ දේවල් හොරකම් කරන්න එපා කියලා. තමන් හොරෙක් නොවි ඉන්න ඕනනේ. තමන් හොරෙක් නොවි අනිත් අයටත් කියන්න ඕන මේ රටේ දේ හොරකම් කරන්න එපා. මේ රටට අවංක වෙන්න කියලා. එතකොට තමයි මිනිස්සුන්ට ඒක දැනෙන්නේ. එතකොට තමයි ඔබ ඔබේ රට ඇත්තටම හදන්න ඔබ මැදිහත් වුණා වෙන්නේ. ඔබේ රට රකින්න ඔබ මැදිහත් වුණා වෙන්නේ ඇත්තටම එතකොටයි. දැන් හොඳට අවබෝධ කරගන්න ඒ කාරණාව පිනතේ. ඒක හොඳට වටහා ගන්න. ඒක වටහා ගන්න එක හරි වැදගත්. මේ අපි අපිට අවංක වීම කියන එකනේ. මොකද අපි අපිට අවංක නොවි අපේ පැත්තෙන් වෙනස් නොවි කිසිම දෙයක් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. අපි අපිට අවංක වෙලා යන්නේ නැති ගමනක් යන්නේ බොහොම කෙටි ගමනක්. දැන් බලන්නනේ ලංකාවේ මිනිස්සු තරම් තමන්ගේ රටට දියුණුව ගැන, රට හදා ගන්න ඕන හැටි ගැන, රට රකින්න ඕනි ගැන මේ දේවල් කියන මිනිස්සු නේද? කොච්චර ගොඩක් ඉන්නවද? මේ සෝෂල් මීඩියා වලට ගියාම මොන තරම් මිනිස්සු නිකන් රටට ආදරේ වගේ පේනවද? ඇත්තටම මේ මිනිස්සු තමන්ගේ ප්‍රායෝගික ජීවිතේ, ඇත්ත ජීවිතේ තමන්ගේ කොටස තමන් කරා නම්
අපේ රට ගොඩාක් ඉස්සරහට යන්න තිබුණා. තව මේ තියෙනවට වඩා ගොඩාක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්.